ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු මේ වෙද්දි ලෝකයේ න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන කීයක් තියෙනවද වගේම මොන මොන රටවල් වලටද ඒවා අයිති වෙන්නේ කියලා. ඉතින් වෙනද වගේම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලාත් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. channel එකට අලුත් යාළුවෙක් නම් channel එක subscribe කරලා bell එකටත් පොඩි තට්ටුවක් දාගෙන යමු. මේ වෙද්දි ලෝක පුරා රටවල් 31ක න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා. ඒ අතරින් ආමේනියාවට න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන එකක්, ඉරානයේ සතුවත් එක් න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථානයක් මේ වෙද්දි පිහිටලා තියෙනවා. තවත් පැඩබිම් කීපයක් ඉරානය තුල ඉදිවෙමින්ද පවතිනවා. ඒ වගේම නෙදර්ලන්තයේ සතුව එක් බලශක්ති මධ්‍යස්ථානයක් සහ ස්ලෝවේනියාව සතුව තවත් එක් බලශක්ති මධ්‍යස්ථානයක් බැගින් පිහිටලා තියෙනවා. න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන දෙකක් බෙලරුසියටත්, බ්‍රසීලයේ සතුව මධ්‍යස්ථාන දෙකක් සහ බල්ගේරියාව සතුවත් න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන දෙකක් බැගින් පිහිටලා තියෙනවා. ඒ වගේම මෙක්සිකෝ සතුව මධ්‍යස්ථාන දෙකක්, රොමීනියාව සතුව න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකක් සහ දකුණු අප්‍රිකාවට න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන දෙකක් බැගින් පිහිටලා තියෙනවා. ඒ වගේම ආජන්ටිනාවට න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 3ක්, බෙල්ජියමට බලශක්ති මධ්‍යස්ථාන 4ක්, හංගේරියාවට බලශක්ති මධ්‍යස්ථාන 4ක්, ස්විට්සර්ලන්තයට න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 4ක් සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයටත් න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 4ක් බැගින් පිහිටලා තියෙනවා. 16 වන තැනට ෆින්ලන්තයට න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 5ක්, ස්ලෝවැකියාවට මධ්‍යස්ථාන 5ක් බැගින් පිහිටලා තියෙනවා. න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 6ක් චෙක් ජනරජයටත්, තවත් මධ්‍යස්ථාන 6ක් පාකිස්තානයටත් සහ ස්වීඩනයටත් න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 6ක් බැගින් පිහිටලා තියෙනවා. ඉස්පාඤ්ඤයේ සතුව න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 7ක්, එක්සත් රාජධානිය සතුව මධ්‍යස්ථාන 9ක්, ජපානයටත් න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 14ක්ද පිහිටලා තියෙනවා. ලයිස්තුවේ 8 වන තැනට යුක්රේනයේ සතුව බලශක්ති මධ්‍යස්ථාන 15ක්, 7 වන තැනට කැනඩාව සතුව න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 17ක් සහ අපේ අසල්වාසී ඉන්දියාවට න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 21ක්ද පිහිටලා තියෙනවා. මේ ලයිස්තුවේ 5 වන තැනට දකුණු කොරියාවට සතුව න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 26ක්ද, 9 වන තැන ඉන්න රුසියාව සතුව න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 36ක්ද පවතිනවා. 3 වන තැන ඉන්න ප්‍රංශයට න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 57ක් සහ න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 58ක් පවතින චීනය මේ ලයිස්තුවේ දෙවන තැන ඉන්නවා. ඉතින් ලොව වැඩිම න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන පවතින රට වෙන්නේ ප්‍රබල ඇමරිකාව. ඇමරිකාව සතුව මේ වෙද්දි න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 94ක් පිහිටලා තියෙනවා. ඒ වගේම ලෝක පුරා න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන 416ක්ද පිහිටලා තියෙනවා. ඉතින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔබට ජය.